ඉතින් ලංකාව කියන්නේ හරි සුන්දර රටක් නේ. ඉතින් මේ සුන්දර රටේ බලන්න තැන් ගොඩාරියක් තියෙනවා. ඉතින් අපි ආවා එක තැනක් බලන්න. මේ තමයි රිටිපන්න දීවරට. මේ විදිහට මාළු අල්ලලා තමා මෙතන කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධයි කියලා කියනවා මේ රිටිපන්න වලට. ඉතින් රිටිපන්න දීවරට බලා ගන්න කොග්ගලටම එන්න එනවා ඉතින්. මේ කාලේ නම් ඉතින් මාළු අඩුයි. මෙතන තව දෙයක් තියෙනවා. මෙතන වෙරළ හරි පැහැදිලි. කියන්නේ අර වැලි ඇවිස්සලා එහෙම යන්නේ නැහැ. සිප්පි කටු තියෙනවා පුංචි පුංචි ලස්සන පාෂාණ තියෙනවා. මේ වගේ ලස්සන ගල් තියෙනවා. මේ ගල් නිසා තමයි වැලි ඇවිස්සෙන්නේ නැතුව වෙරළට. ඒ වගේම මේ රිටිපන්න ක්‍රමයේ තියෙන තැන